මං ආපු ඒජන්සිය ඇත්තටම මචං මේ ඒක විදේශ සේවා නීතිකාංශي ලියාපදිංචි එකක් තමයි මම හොයලා බැලුවා. ඒ වුණාට ඉතින් එයාලා ඉතින් අපිට ඉතින් සුරංගනා ලෝකයක් මවනවා. මවවට ඉතින් අපිත් හිතරම ඇත්ත වෙන්නේ නැති කියලා. ඒ ආවහම ඉතින් මෙහි ඇත්තටම ඒ කිසිම දෙයක් නැහැ ඉතින්. එයාලා එනකම් විතරයි බලන්නේ. මේ ආවට පස්සේ ආයි කිසිම දෙයක් ගැන හොයලවත් බලන්නේ නැහැ. අපි විසින්ම හැමදේම කරගන්න කවුරුත් නැහැ ඉතින්. ඒ ඒජන්සියෙන් බේසික් සැලරි එකක් තියෙනවා කියලා රියල් 1000ක. එතකොට මෙහි ආවම මට ෆුඩ් ඇලවුන්ස් එකක් දෙනවා කියලා කිව්වා රියල් 300ක. ඒ කිසි දෙයක් ඉතින් මෙහි නැහැ. අවසාන වශයෙන් කටාර් බයික් රයිඩර් රැකියාවට ඉන්න ඔගොල්ලන්ට මට දෙයක් කියන්න ඕන. ඉතින් ඇත්තරම කටාර් කියන්නේ සිහින දේශයක්. ඉතින් ඒ වුණාට ඒකේ අඳුරු පැත්තකුත් තියෙනවා. ඉතින් ඔගොල්ලෝ එන්න, හැබැයි මේ දේවල් දැනගෙන එන්න. එකමඩේෂන් ඇත්තරම මේ විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මහල් 3ක ගොඩ නැගිල්ලක් තියෙනවා. ඉතින් මේ විදිහට හැමෝටම එක වගේ කාමර, ලොකු පහසුකමකුත් නැහැ. හැබැයි මේ තියෙන ටික අයි තරම් ගැටලුවකුත් නැහැ. ඒ කියන්නේ ඔයගලන්ට අත්‍යවශ්‍ය දේවල්, වතුර, විදුලිය, ඒ වගේම කියන්නේ හැම කාමරයකටම වගේ Wi-Fi connection තියෙනවා. ඉතින් ඔයගලන්ට ඔයගලගේ කෑම උයාගෙන කනවා නම් අතන එහා පැත්තේ කුස්සිය තියෙනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාව, පාකිස්තාන, ඉන්දියාව ගොඩක් රටවල් වල අය ඉන්නවා. ඉතින් අතරම කාමර මේ විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ එක කාමරයක 6 දෙනෙක් වගේ ඉන්න පුළුවන්. මේකේ ඔක්කොම ලංකාවේ අය තමයි ඉන්නේ. දැන් ගොඩක් අය මේ වෙනකොට කියන්නේ රැකියාවට ගිහිල්ලා තාම ඇවිල්ලා නැහැ. බලාපොරොත්තුත් එක්ක ඇවිල්ලා ඉන්න හින්දා කොච්චර අමාරු වුණත් සන්තෝෂෙන් ඉන්නවා. you